හෙලෝ කොහොමද ඔයාලට ආදරයෙන් පිළිගන්න මගේ channel එකට. ඉතින් අද සබාදහමේ අපූර්ව රහසක් තමයි මේ අරගෙන ආවේ. බලන්න මේ ගහ දන්නවද කියලා. මේ තමයි බෙලි. ඉතින් අපේ රටේ වැඩි මේ පළතුරු ජනප්‍රිය නැති වුණාට අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවේ නම් මේ බෙලි දේවත්වයෙන් තමයි සැලකන්නේ. ඉතින් බෙලි ගස්සේ කොළ, මල්, පොතු, ගෙඩි හැමදේම ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම බෙලි ගහක් වත්තේ කොනක තියනවා කියන්නේ ක්‍රියා කාන්තාව වැඩ ඉන්නවා වගේ කියලා තමයි අපේ අත්තම්ම කියන්නේ. මට ඒක තාමත් මතකයි. ඉතින් බෙලි වලින් ලස්සන වෙන හැටි තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සම පැහැපත් කරනවා වගේම මලබද්ධය දුරු කරන හොඳම පළතුරක් ගැන තමයි අද අපි කතා කරන්නේ. බෙලි බහුලම වැවෙන්නේ වියලි කලාපේ තමයි. ඉතින් අපිට පළතුරු කඩවලින් මේ බෙලි ගන්න පුළුවන්. මේ වගේ ඉදුණු බෙලි. ඉතින් මම නම් අපේ වත්තෙන්ම අහුල ගනිපු බෙලි තමයි මේ. ඉතින් බෙලි කියන්නේ වත්ත කොනක හිටවන්න ඕන ඇත්තටම හරි අපූරු දිව්‍ය ඖෂධයක් වගේ ශාකයක්. ඉතින් අද අපි බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදන්නේ කියලා. ඉතින් මේ ෆේස් පැක් එකට අවශ්‍ය වෙනවා මී පැණි, ඔයාලට මුදෝපු කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ සඳහා ගන්න පුළුවන්. නැත්නම් යෝගටුත් හොඳයි. ඉතින් මේ තියෙන්නේ මං හූරගනිපු බෙලි, ඒ වගේම මී පැණි. මේකට මම කහත් එකතු කරනවා. මෙතන දැන් කහ වීඩියෝ වෙලා නැහැ. අමු කහ තමයි මම ගන්නෙ මී පැණි. ඒ වගේම අමු කහ, කිරි. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හරිම හොඳ පැක් එකක්, ෆේස් පැක් එකක්. ඉතින් මේ ෆේස් පැක් එක අපිට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ ෆේස් පැක් එක ටිකක් නේ ගොඩක්ම ඝනකමට තමයි තියෙන්නේ. ඉතින් හොඳට පිරිසිදු කරගනිපු මුහුණේ අපිට මේ විදියට ගා ගන්න පුළුවන්. මම මේ විදියට බ්‍රෂ් එකකින් ගෑවට අන්තිමට අතින් තමයි ගෑවේ. මොකද ඒ තරමටම තික් ලේයර් එකක් විදියට තමයි මේ පැක් එක තියෙන්නේ. ඉතින් හරිම හොඳයි. ඉතින් වෙන දේවල් කරන්න යන්න එපා, කතා කරන්න එහෙම යන්න එපා. මොකද අනිත් පැක් වලට වඩා මේ පැක් එක ඉක්මනින්ම මූණට ඇබ්සෝල් වෙලා ලොකු ටයිට් ගතියක් එනවා. ඒක නිසා වැඩි කතා කරන්න යන්න එපා. ඇත්තටම මේ ෆේස් පැක් එක 30 පැනපු අයට. ඒ කියන්නේ 30 පැන්නම සම එල්ල වැටෙනවා. එතකොට සමේ පිග්මන්ටේෂන්, අඳුරු ලප කැලැ, එතකොට ඇස්වලට කළු වීම, ඒ වගේ මුහුණේ ඇතිවන කූලෑර සිදුරු තියෙනවනේ. ඒ දේවල් වලට ඇත්තටම හොඳ විසඳුමක් ලැබෙනවා මේ ෆේස් පැක් එකේ. ඉතින් මම නම් විනාඩි 30ක් තියනවා. මේ විනාඩි 30ක් තිබ්බම මේ වගේ හොඳට තදට මේ ෆේස් පැක් එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඇඟිලි තුඩු වලින් කවාකාරව උඩට පිරිමදින්න. හැබැයි වතුරෙන් තෙත් කරන්නේ නැතුව මේ ෆේස් පැක් එක ඉවත් කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් සම ඇදීමකට ලක් වෙන්න බලනවා. ඒක නිසා මේ වගේ කවාකාරව මූණ ඉහළට හොඳින් මසාජ් කරන ගමන් ඉවත් කරන්න. ඇත්තටම හොඳ ෆේස් පැක් එකක්. ඔයාලට පැහැපත් සමක් වගේම අර මුහුණේ තියෙන සිදුරු ඉක්මනින්ම වහගන්න බෑ. හැබැයි ක්‍රමයෙන් ඒ සිදුරු නැති වෙලා යනවා. ඒ වගේම මුහුණ මාර විදියට ග්ලෝ වෙනවා. බලන්න ඔයාලට ඒක පේනවා පළවෙනි පාරින්ම. ඉතින් ඔයාලට සතියකට දවස් 2ක් වගේ මේ ෆේස් පැක් එක කරලා බලන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එකෙන් පස්සේ කරන්න ඕන. කරලා බලන්නකෝ. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම බෙලි ජූස් එකක් හදාගන්න අමතක කරේ නැහැ. මම බ්ලෙන්ඩර් කරේ නැහැ. මොකද අර ඇට තිත්ත වෙන නිසා මම මේ විදිහට අතින් මිරිකලා මේ ජූස් එකක් හදාගත්තා. මේ බෙලි ජූස් එක ඇත්තටම රුව වඩවන හොඳ ජූස් එකක්. ඉතින් ඔයාලත් try කරලා බලන්න. ඇත්තටම හොඳයි. ඇඟ සිසිල් කරනවා වගේම මලබද්ධය දුරු කරනවා. සම පැහැපත් කරලා දෙනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ ලස්සනට ඉන්න ඕන.